ද්වේෂක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्धं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛං ති. ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර වාසනාවන්ත පින්වත්නි, මේ පින්වතුන් අද මේ පොහොය දිනේ සූදානම් වෙන්නේ අපගේ ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධරණිතලයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි මහත් වූ කරුණාවකින් මහත් අනුකම්පාවකින් දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් කාල වේලාවට අනුව ශ්‍රවණය කරමින් තම තමන්ගේ මේ ලෝක ජීවිතය සහ පරලෝක ජීවිතය කියන මේ උභයාර්ථය පිණිස මේ දෙලොව වැඩ පිණිස යහපත් සලසා ගන්න සූදානම් වෙන මොහොතක්. පින්වත්නි, බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා අපි හැමෝටම කියලා දෙනවා මේ වර්තමාන ජීවිතය සහ අනාගත සංසාර ගමන එහෙමත් නැත්නම් පරලෝක ජීවිතය කොහොමද සුවපත් කරගන්නේ කියන මේ උභයාර්ථය පිණිස තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට මේ වර්තමානයේ ඔබට මට ලස්සන මනුස්ස ජීවිතයක් ලැබිලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙච්ච කාලයක ධර්මයත් ඇහෙන කාලයක මේ ලංකාද්වීපයේ අපි ඉපදිලා තියෙනවා. මේ ලැබුණු මේ වාසනාවන්ත උප්පත්තිය වාසනාවන්ත වෙන්නේ මගේ පින්වතුනි, බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා අපිට මේ ධර්මයේ දේශනා කරලා ඒ ධර්මය අපිට ඇහෙන තැන්වල ඉපදිච්ච නිසා. මොකද මේ අනවරාග්‍ර සංසාරේ විවිධාකාර තැන්වල උත්පත්තිය ලැබමින් යන සත්වයා මොහොතකට නැවතිලා මේ සංසාර ගමන මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරපු අවස්ථාවක විතරමයි. මේ සංසාර ගමන නවත්තන්නේ කොහොමද? ඒ සංසාර ගමන නවත්තන මාර්ගයක් තියනවද? ප්‍රතිපදාවක් තියනවද? ඒ ටික අපිට දැනගන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරලා තිබුණොත් විතරයි. ඉතින් මගේ පින්වත්නි, අපිට මේ වර්තමානයේ පේන විදිහට මිනිස්සුන්ට ඇත්තට මේ බුදු කෙනෙක් පහළ වුණත් ඒකේ වටිනාකම මේ හරිම අර්ථය මේ ධර්මයේ හරි අර්ථය මොකක්ද කියලා තාම වැටහිලා නැති බවක් තමයි අපි හැමෝටම පේන්න තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම මාර්ගයේ හැසිරෙනවා කියලා මිනිස්සු මේ වර්තමානයේ පවතින විවිධාකාර ධර්මයෙන් ආපු සුළු දේවල් ටිකක් විතරක් අරගෙන මේ තමයි අපි දන්න ධර්මය, මේ තමයි බුදුදහම කියලා මිනිස්සු එතනින් නැවතිලා ඉන්නවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොකක්ද කියලාවත් මිනිස්සු හොයන්න උත්සාහ කරන්නේ නැහැ. මිනිස්සුන්ට ඒක හොයන්න උවමනාවක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? මේකේ වටිනාකම තේරිලා නැහැ මගේ පින්වත්නි.
මේ බුදු කෙනෙක් පහළ වෙලා පින්වත්නි ධර්මය කියලා දෙන්නේ මේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරම් පුරාගෙන ඉන්නේ මේ ධර්මය අවබෝධ කරගන්නේ තමන් වහන්සේ තනියෙන් මේ ලෝකෙන් ඈතර වෙලා යන්න නෙමෙයි. ඔබ අප වැනි මේ අසරණ සන්තයන්ටත් මේ ධර්මයේ දේශනා කරලා ඔබ අපවත් මේ සංසාර සාගරයෙන් ඈතර කරන්න තමයි බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ. එතකොට ඔබ මම මේ සසරේ කරගත්ත කුසලයක විපාකයක් විදිහට මේ මනුස්ස ජීවිතය ලැබිලා තිනවා. මේ ලැබිලා තියෙන්නේම පින්වතුනි සුළුපටු පිනක විපාකයක් නෙමෙයි. එතකොට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට කරන්න තියෙන හොඳම වැඩේ අර්ථවත්ම වැඩේ තමයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙලා යන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිණිස විතරක් නෙවෙයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ස්වර්ග මොක්ෂ, ඒ කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට යන්නේ කොහොමද? ඒවත් දේශනා කරලා තියෙනවා. මේ ලෝකේ කොහොමද ජීවත් වෙන්නේ කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි බුදු කෙනෙක්ගේ පරම ඉලක්කය වෙන්නේ දේශනා කරන ධර්මය නිර්වාණය කොහොමද ලබා ගන්නේ කියන එක. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේ සංසාර චක්‍රය නවත්තන්නේ කොහොමද? ජරාවක්, මරණයක්, ව්‍යාධියක් නැති උතුම් නිර්වාණය මොකක්ද? ඒකටපත් වෙන්නේ කොහොමද? ඒක තමයි බුදු කෙනෙක් අපිට කියලා දෙන්නේ. ඉතින් පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ ධම්මපදයේ සඳහන් වෙන ගාථා පාඨයක්. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විශ්වාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං. බුදුරජාණන් වහන්සේ මේ ගාථා පාඨය දේශනා කරන්නේ කොසල් රජතුමාට. ආරෝග්‍ය පරමාලාභා. පින්වත්නි අපි ගිහි පැවිදි දෙපාර්ශවයටම විවිධ ලාභ ලැබෙනවා. එතකොට දැන් පැවිද්දෙකුට අපි බලමුකෝ පැවිද්දෙක්ගේ පැත්තෙන් ගත්තොත් සිව්පසය තමයි පැවිද්දෙකුට ලැබෙන්න තියෙන ලොකුම ලාභය. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ සිව්පසය නැත්නම් මේ ಜಾති හතර, මේ වර්ග හතර තමයි පැවිද්දෙකුට ලබන්න පුළුවන් ලාභ හතර. ඒ හතරෙන් තමයි ලාභය පැවිද්දෙකුට ලැබෙන්නේ. ඒ වගේම ගිහි ඔබටත් ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගෙවල් දොරවල්, ඊට පස්සේ අඹ දරුවෝ, ඔය වගේ විවිධාකාර මිල මුදල්, වතු පිටි, මුතු මැණික්, ඔය විවිධාකාර දේවල් ඔබටත් ගිහියෙක් විදිහට ලබන්න පුළුවන් ලාභ. නැත්තම් ඔබ ව්‍යාපාරයක් කරලා ඒ ව්‍යාපාරයෙන් ලාභයක් ලබනොත් ඒකත් ලාභයක්. ඔබ සුයිප් එකක් ගත්තා කියමුකෝ. සුයිප් එකක් අරන් ඒක ඒ සුයිප් එකෙන් යම් කිසි මිල මුදලක් ලැබුණොත් ඒකත් ලාභයක්. මේ ආකාරයට විවිධ ලාභ ලැබෙනවා. ධනයෙන් ලැබෙනවා, දාන්නෙන් ලැබෙනවා, ඊට පස්සේ පිරිවර සම්පත්තියෙන්, වස්තු සම්පත් ඔය විදිහට විවිධාකාර විදිහට පැවිද්දොන්ට සහ ගිහියන්ට කියන දෙපාර්ශවයටම ලාභ ලැබෙනවා. මේ ලාභ මොනවා ලැබුණත් පින්වත්නි යම් කිසි කෙනෙක් හිතන්නකෝ රෝගී කියලා. රෝගියෙකුට මේ මොන දේවල් ලැබුණත් සිව්පසේ නේ. දැන් හිතන්නකෝ අපි ගමු පැවිද්දෙක්. පැවිදි භික්ෂුවකට මේ සිව්පසේ හොඳටම ලැබෙනවා. හැබැයි මුන්නහන්සේට සිව්පසේ හොඳට ලැබුණට මුන්නහන්සේ නිරෝගී නැත්තම් රෝගී වෙලා නම් ඉන්නේ. මේ පැවිද්දට අර මොන ලාභය ලැබුණත් වැඩක් නැහැ. ආරෝග්‍ය පරමාලාභා කියන මේ නිරෝගීකම ලාභය ලැබිලා නැත්තම් මොකද පින්වත්නි අර මොන දේවල් ලැබුණත් භික්ෂුවකට බෑ අඩුම ගානේ මේ ප්‍රතිපදාව පුරන්න බෑ අසනීපයි නම්. තමන් රකින්න සීලයවත් හරියට රැක ගන්න බැරි වෙනවා අසනීපයි නම්. මොකද සමහර වෙලාවට දැන් ස්වාමීන් වහන්සේලාට විවිධ 12න් පස්සේ එමත් නැත්නම් විකාලේ අකප දේවල් තියෙනවා. සමහර වෙලාවට බෙහෙත් වර්ග විදිහට හරි නැත්නම් කෑම විදිහට හරි මොකක් හරි ආහාරයට ගන්න සිද්ධ වුණොත් එතනත් සිල්පදයක් කැඩෙනවා. ඒ කියන්නේ මේ අසනීපයක් හැදුනොත් සිල්පදයක්වත් රැක ගන්න බැරි අවස්ථා එනවා භික්ෂුවකට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම තමයි උතුම්ම ලාභය. දැන් එතකොට හිතන්නකෝ දැන් යම්කිසි කෙනෙකුට නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. යම්කිසි කෙනෙක් නිරෝගී බව ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා නම් ඒ මනුස්සයා මොනවද කරන්න ඕන? හිතන්නකෝ දැන් අපිට මේ රෝග එනවා කියන එක ආහාරයෙන් මුක්ත සිද්ධ වෙනවනේ පින්වත්නි. අපිට මේ රෝග හැම එකක්ම වළක්වන්න බෑ.
හැබැයි තරමක් දුරට අපිට වළක්වා ගන්න පුළුවන්. ඔබ හිතන්නකෝ ඔබ වැඩිපුර සීනි නැත්තම් පැණි රස කෑමට ගන්න කෙනෙක් නම් ඔබ දන්නවා සීනි වැඩිපුර කෑම මොකද වෙන්නේ? අනාගතේ සීනි හැදෙන්න පුළුවන්. හැදෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි එතකොට. එතකොට ඔබට පුළුවන් නිරෝගීකම උතුම්ම සැපතයි නම් උතුම්ම ලාභයයි නම් ඔබට පුළුවන් මම අනාගතේ මට මේ විදිහට සීනි හැදුනොත් මගේ ඇඟිලි ටික කපන්න වෙනවා. මට මගේ කකුල කපන්න වෙනවා. ඊට පස්සේ මට ක්ලචස් එකකින් යන්න වෙන්නේ, රෝද පුටුවකින් යන්න වෙන්නේ. මේ ටික දන්නව නම් ඔබ වර්තමානයේම සීනි කණ එක අඩු කරගන්නවා. ඔය විදිහට ඔබ මොන හරි තෙල් කෑම જાති නම් වැඩිපුරම කන්නේ. ඔබ දන්නවා තෙල් කෑම වැඩිපුරම කෑවොත් මට කොලෙස්ටරෝල් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ නහර බ්ලොක් වෙන්න පුළුවන්. බයිපාස් එකක් කරන්න වෙනවා. මේ ටික ඔබ හොඳාකාරවම දන්නවනම් ඔබ මොකද කරන්නේ? ඔබ නිරෝගීකම ප්‍රාර්ථනා කරගෙන ඉන්නවනම් අනාගතේ මට මේ ටික වෙයි කියලා තව කෙනෙක්ගේ අසනීප අමාරුකම් ටික දැකලා හරි ඔබ තෙල් කෑම අඩු කරනවා. එහෙම ඔබට පුළුවන් අසනීප හැදෙන්න තියෙන අසනීප වලින් වැළකෙන්න. ඒ වගේම කෑමෙන් දැන් මොන හරි දැන් හිතන්නකෝ ඔය වගේම මොනවා හරි පැණි රස දේවල් ඊට පස්සේ තෙල් වගේ දේවල් ඒ වගේම දැන් කාබෝහයිඩ්‍රේට් වැඩි වගේ දේවල් පිටි වර්ග වගේ දේවල් වැඩිපුර කෑවොත් තරබාරු වෙනවා තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට වඩා. එතකොට ඔබට පුළුවන් ටිකක් පාලනය කරගන්න මේ කෑම වලින්. කෑම වලින් පාලනය කරගන්න පුළුවන් තරමක් දුරට. එතකොට අපි නිරෝගීකම බලාපොරොත්තු වෙනවා නම් නිකන් බෝඩ් එකක දැන් අපි බොහෝ වෙලාවට දකින්නට බෝඩ් වල ගහලා තියෙන හොස්පිටල් වල ආරෝග්‍ය පරමාලාභ කියලා. හැබැයි ආරෝග්‍ය පරමාලාභ නියම ලාභය නිරෝගීකම වුණාට හොස්පිටල් එකකට ගිහිල්ලා බැලුවම ඔක්කොම ලෙඩ්ඩු ඉන්නේ. ඒ නියම ලාභය ලැබිච්ච අය කවුරුත් නැහැ එතන. මේ හැම ලාභයකටම වඩා පින්වත්නි නිරෝගී බව තමයි උතුම්. ඒක නිසා ඔබ හැම වෙලාවෙම සෑම අවස්ථාවකම මේ කය නිරෝගීව පවත්වා ගන්න උත්සාහ කරන්න. මොකද මොනවා හෝ යම්කිසි අසනීපයක් අමාරුවක් හැදෙන්න තියෙනවා නම් හැදිලා තියෙනවා නම් ඒකෙන් පරිස්සම් වෙන එක ඔබ සතුයිනේ. ඉතින් හැම ලාභයකටම වඩා නිරෝගී බව තමයි උතුම්. ඒ නිරෝගී බව තියාගන්න ඕන නම් ඔබ දැනගන්න ඕන මේක නිසි ලෙස පවත්වා ගන්න. පින්වත්නි මේ නිරෝගී බව නැත්නම් ආරෝග්‍ය පරමාලාභා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අර්ථ දෙකක් විදිහට. එකක් තමයි මේ කය නිරෝගීව පවත්වා ගැනීම. ඒ කියන්නේ මේ රෝගයන් හැදෙන්න තියෙනවා නම් ඒකෙන් වළක්වා ගන්න පුළුවන් අපිට ටිකක්. හැබැයි මගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මාගන්ධිය සූත්‍රයේදී දේශනා කරනවා මාගන්ධිය දවසක් ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට තමන්ගේ නිරෝගී අතපය දිගෑරලා ඒ වතගාලක පෙන්නනවා ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. මං අහලා තියෙනවා මේ පාඩය. ඉතින් මම හොඳ නිරෝගී පුද්ගලෙක්. ඉතින් මට ඒ නිසා මම ලොකුම ලාභයක් ලැබු පුද්ගලෙක් කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියනවා මාගන්ධිය බමුණා මේ කුණු කයක් තියාගෙන ඔබ කොහොමද මම නිරෝගී කියලා කියන්නේ කියලා. මොකද පින්වත්නි අපිට මේ කය ලෙඩ රෝග වෙන එකෙන් ටිකක් වළක්වා ගන්න පුළුවන්. හැබැයි මගේ පින්වත්නි ජරාවටපත් වෙනවා කියන එක අපිට වළක්වන්න බෑ. ව්‍යාධියටපත් වෙනවා කියන එක අපිට වළක්වන්න බෑ. එතකොට මේ වයසට යනවා කියන එකත් එක්කම විවිධාකාර ලෙඩ රෝග අපිට එනවා. ඒක කිසි කෙනෙකුට වළක්වන්න බෑ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මගේ පින්වත්නි සිතේ නිරෝගී භාවය තමයි උතුම්ම නිරෝගී භාවය. යම් කිසි පුද්ගලයෙකුට රාගය අඩුයි නම්, ද්වේෂය අඩුයි නම්, මෝහය අඩුයි නම් අන්න නිවැරදි නිරෝගී භාවය. ආරෝග්‍ය පරමාලාභ. ඒ තමයි නිවැරදි නිරෝගී භාවය. නැතුව පින්වත්නි මේ කය කොයිතරම් ඔබ උත්සාහ කරත් ටික වයසට යනකොට පින්වත්නි කන් දෙක ඇහෙන්නේ නැතුව යනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒ තමයි මේ ශරීරයේ හැටි. හැබැයි ඔබට ඔබගේ ශරීරයේ ටික වියකි යනකොට ඔබ මේ ආරෝග්‍ය පරමාලාභා කියලා මේ තමන්ගේ හිත দমনය කරගෙන තියෙනවා නම් හිත සතුටෙන් තියාගන්න පුළුවන් විදියක් හදාගෙන තියෙනවා නම් මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය කල්පනා කරලා තියෙනවා නම් මගේ පින්වතුනි එතකොට ඔබට මේ කුණුකය මොන දේවල් වුණත් මොන අසනීප හැදුනත් ඔබගේ හිත නිරෝගී නම් මගේ පින්වත්නි අන්න ආරෝග්‍ය පරමාලාභා නියම ලාභය ලැබපු කෙනෙක් ඔබ. එහෙම නැතුව මගේ පින්වත්නි අපිට කවදාවත් බෑ මේ කුණුකය මේ ලැබිලා තියෙන කය
අවුරුදු 500ක් 1000ක් පවතින එකක් නෙවෙයිනේ. උපරිම අවුරුදු 100ක් මේ වර්තමාන විදිහට මිනිස්සු ජීවත් වෙයි. අවුරුදු 100ක් ජීවත් වෙන්නෙත් නැහනේ. ඒ අවුරුදු 100 ජීවත් වෙනකොට මගේ පින්වත්නි මොන තරම් අසනීප මේ කයට හැදෙනවද? ඇස්වල ලෙඩ හැදෙනවා, කන්වල ලෙඩ හැදෙනවා, නාසයේ ලෙඩ හැදෙනවා, දිවේ ලෙඩ හැදෙනවා, මුඛයේ ලෙඩ හැදෙනවා, දත්වල ලෙඩ, කිස්වල ලෙඩ, සමේ රෝග. ඊට පස්සේ හිස රද හැදෙනවා, කොඳුරි දෙනවා, අංශභාග හැදෙනවා, පිළිකා හැදෙනවා. මේ ආකාර විවිධාකාර රෝග තියෙනවා. ඉතින් මේවෙන් අපිට කවදාවත් වැළකෙන්න බෑ. සමහර වෙලාවට කර්මානුරූපීවත් අපිට රෝග හැදෙනවා. දැන් ආහාරයෙන් සමහර විට රෝග හැදෙනවා. නැත්තම් කර්මානුරූපීව ඔබ හිතන්නකෝ යම් කිසි පුද්ගලයෙකුට කොන්දේ අමාරුවක් තියෙනවා කිසිම දෙයක් කරන්නේ නැතුව ඒ කියන්නේ මේ භවයේ යා කොන්ද කඩාගෙනවත් වැටිලවත් මොකක්වත් නැතුව කොන්දේ අමාරුවක් තියෙනවා. ඒ කොන්දේ අමාරුව ආයේ මොකෙන්ද කියලා හොයා ගන්නත් බෑ. පින්වත්නි අපි සසරේ කරපු කුසල කර්ම අකුසල කර්ම වගේ කර්ම දෙවර්ගයක් තියෙනවා. ඒ වගේ අකුසල කර්මයක් විපාක දෙනවා නම් ඒව අපිට නවත්තන්න බෑ. මොකද මේ බුද්ධ ශාසනය මගේ පින්වත්නි නිරෝගීකම ප්‍රාර්ථනා කරගෙන නිරෝගී භවෙන් අග්‍රස්ථානය ලබා ගන්න ප්‍රාර්ථනා කරගෙන බුද්ධාන්තර ගානක් බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට දානමාන දීලා පෙරම් පුරාගෙන ආපු අපගේ බක්කුල මහරහතන් වහන්සේ ඔබ දන්නවා. නිරෝගී භවෙන් අගතැන්පත් භික්ෂුන් වහන්සේලාගේ අතර ප්‍රථම ස්ථානයේ උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ අවුරුදු 160ක් ආයු වැළඳු අපි දන්න ධර්මය අනුව. ඉතින් මගේ පින්වත්නි අවුරුදු 160ක් ආයු වළඳලා ඒ අවුරුදු 160 ආයු වළඳනකොටත් කිසිම අසනීපයක් හැදී තිබුණේ නැත්තේ නේ. ඒ නිරෝගී භාවයෙන්ම ප්‍රාර්ථනා කරගෙන ආපු උන්වහන්සේටත් එක්තරා දවසක කිවිසුමක් යනවා. ඉතින් හිතලා බලන්නකො මගේ පින්වත්නි අරතරන් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරගෙන දම්පින් දීපු උන්වහන්සේටත් මේ ජරාව ව්‍යාධිය කියන එක උරුමයි. එතකොට ලෙඩ නොවී තියෙන කයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ තරම් මේ සාරා සංකේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවා. උන්වහන්සේටත් හිස රදයක් තිබුණා, කොන්දේ අමාරුවක් තිබුණා, බගන්දරාබාධය තිබුණා. මේ ආගාදී විවිධ ආබාධ තිබුණා උන්වහන්සේටත්. එතකොට අපිට කවදාවත් අනේ මගේ කය නම් නිරෝගීව තැබේවා කියලා ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ පින්වත්නි. මොකද ප්‍රාර්ථනා කරාට ලැබෙන එකක් නෙවෙයි. ඔබ සමහර විට ඔබට පිළිකාවක් හැදෙන්න පුළුවන්. ඒක කර්මානුරූපීව වෙන දෙයක් වෙන්න පුළුවන්. මොකද පින්වත්නි පෙර කරපු කර්ම අපිට පේන්නේ නැහැ. ඔබ දන්නවා චක්කුපාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ රහත් වෙනවා. රහත් වෙන අවස්ථාවේ ඇස් දෙකත් අන්ධ වෙලා යනවා. රහතන් වහන්සේ කෙනෙක්ගේ. මොකද පෙර සංසාරේ කරගත්ත අකුසල කර්මයක්. ලෙඩෙකුට ඇස් දෙක අන්ධ වෙන්න බෙහෙත් ටිකක් දීලා පෙර භවයක. ඒ කර්මයේ විපාක විඳලා නිර්යන් වල පැහිලා ඒවා අවශේෂ කර්ම විදිහට මේ රහත් වෙන භවයේත් උන්වහන්සේට විඳින්න සිද්ධ වුණා. ඒ වගේම පින්වත්නි අපිට කර්මානුරූපී වෙන අසනීපක් තියෙනවා. ඒ වගේන් අපිට වැළකෙන්න බෑ. ටික වයසට යනකොට මේ ජරාව කියන කුරුම වෙනවා. මේ ජරාවත් එක්ක අපිට පින්වත්නි ඇස් දෙක පේන්නේ නැති වෙනවා, කන් දෙක ඇහෙන්නේ නැති වෙනවා, කන කෑමකේ රස නැති වෙනවා. මේ වගේ විවිධාකාර අසනීප හැදෙනවා. ඇහි සුද මතු වෙනවා. හිස රදේ හැදෙනවා, අංශභාගය හැදෙනවා. මේවට පිළියම් නැහැ පින්වත්නි. මොකද මේ කයේ හැටිම තමයි පින්වත්නි රෝගී භාවයට පත් වෙන එක. මොකද ජරාව ස්වභාව කොට ඇති එකක්. ව්‍යාධිය ස්වභාව කොට ඇති එකක්. ඉතින් ඒක නිසා ඔබ කවදාකවත් ප්‍රාර්ථනා කර ඉන්න එපා අනේ ආරෝග්‍ය පරමාලාභා මගේ කය නම් උතුම්ම සැපතින් තිබේවා, උතුම්ම ලාභෙන් මගේ කය නම් තිබේවා කියලා. මොකද ඒක අපි ප්‍රාර්ථනා කරාට ලැබෙන එකක් නෙවෙයි. කිසිම කෙනෙකුට ලැබෙන එකක් නෙවෙයි නිරෝගීකම කියන එක. ඔබ හිතන්නකෝ ඔබ නිරෝගී පුද්ගලෙක්. ඔබ තරුණයි නම් තරුණ ඔබට යම්කිසි අසනීපයක් නැත්නම් ඔබ නිරෝගී නම් ඔබ ඒ මදයෙන් මත් වෙලා ඉන්න එපා. නිරෝගී මදයෙන් ඒකෙන් මත් වෙලා ඉන්න එපා. මොකද ඔය නිරෝගීකම කියන එක හැමදාම තියෙන්නේ නැහැ. ඕක වෙනස් වෙන සුළුයි. ඔබ අනිවාර්යෙන් ලෙඩ වෙනවා කියන ව්‍යාධියට ඔබ පත් වෙන කෙනෙක්. ලෙඩ වෙන කෙනෙක් ඔබ. ලෙඩ වෙන ස්වභාවය උරුම කරගත්ත කෙනෙක්. ඉතින් ඒක නිසා මේ හැම ලාභයකට වඩා නිරෝගී භාවය උතුම් තමයි. හැබැයි පින්වත්නි මේ කයේ නිරෝගී භාවය නම් ඔබ ඕනවට වඩා බලාපොරොත්තු වෙන්න එපා. මේ කය නම් කොහොමත්ම ලෙඩ ගොඩක්ම තමයි. හැබැයි මගේ පින්වත්නි ඔබට පුළුවන් නම් හිත නිරෝගී භාවයට තබා ගන්න පුළුවන් නම් ඒ කොහොමද ඒක කරන්නේ? ඒකට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හිත ලෙඩ නොවි අෂ්ටලෝක ධර්මයන්ගෙන් අකම්පිත නොවන හිතක් පවත්වා ගන්න පුළුවන් නම් අන්න ඒ තමයි නියම නිරෝගී භාවය. මොකද මේ ලෝකයේ පංගේ පින්වත්නි
යම් කිසි කෙනෙකුට නීරෝගීව ඉන්න ඕන නම් කරන්න තියෙන හොඳම දේ තමයි හිත හදා ගැනීම. මේ හිත හදා ගැනීමේ වැඩපිළිවෙල නැතුව නම් මගේ පින්වත්නි කවදාවත් සතුටෙන් ඉන්න බෑ. ඒකනේ කියන්නේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධනං. නියම ධාන්‍ය පරම ධාන්‍ය තමයි සතුට. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගාථා පාඨයේම පරම ධාන්‍ය සතුටයි කියලා. නැතුව ධාන්‍ය නෙමෙයි මේ පරම ධාන්‍ය සතුටයි. සතුට නිසා තමයි ධාන්‍ය ඒ කියන්නේ උපරිම ලබන්න පුළුවන් හොඳම ධාන්‍ය සතුට. නැතුව මේ ඔබ ලබන ධාන්‍ය නෙමෙයි ධාන්‍යයෙන් නෙමෙයි සතුට ලබන්න පුළුවන්. සතුට නිසා තමයි ධාන්‍ය. කියන්නේ සතුටට තමයි ධාන්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ. සන්තුට්ටි පරමං ධනං. එතකොට මේ සතුට කියන්නේ පින්වත්නි අද මේ හැමෝමගෙම අපි බාහිර ලෝකේ සමාජයේ කාගෙන් හරි අහලා බැලුවොත් ඔයගොල්ලෝ මොනවද මේ ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවොත් ඒ හැමෝටම තියෙන පිළිතුර තමයි අපි හැමෝම සතුට හොයන්නේ කියන පිළිතුර. හැබැයි පින්වත්නි සතුට හොයන හැමෝම සතුට හොයන්නෙම සතුට නොලැබෙන දේවල් වලින්. සතුට කියලා හොයාගෙන යන්නෙම සතුට තමන් හොයන සතුට ලැබෙන දේවල් වලින් නෙමෙයි සතුට හොයන්නේ. එතකොට කොහොමද අපි සතුට ලබා ගන්නෙ? මේ පින්වත්නි ලෝකෙන් සතුට බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. අපිට දැන් ආමිෂ සහ නිර්ආමිෂ කියලා දෙකක් තියෙනවානේ. මේ ආමිෂයන්ගෙන් යම් කිසි කෙනෙක් සතුට බලාපොරොත්තු වෙනවා නම් මේ ආමිෂ වෙනස් වීම තුළ ඒ සතුට නැති වෙලා යනවා. ඔබ හිතන්නකෝ යම් කිසි කෙනෙක් මත ඔබගේ සතුට පවත්වන්න එපා. ඔබගේ සතුට රඳා පවත්ව ගන්න එපා යම් කිසි පුද්ගලයෙක් මත. ඒ කියන්නේ ඔබගේ අම්මා තාත්තා නිසා නම් ඔබගේ සතුට තියෙන්නේ. ඔබගේ බිරිඳ නිසා නම්, ඔබගේ ස්වාමියා නිසා නම්, දරුවෝ නිසා නම් ඒ සතුට වෙනස් වෙලා යන එකක්. මොකද ඒවා ඒ සංස්කාර ධර්ම විටින් විට වෙනස් වෙන දේවල්. ඒ වෙනස් වෙන දේවල් මත නම් ඔබ සතුට රඳා පවත්වලා තියෙන්නේ. එතකොට ඒ වස්තු විනාශ වෙන ගානේ ඒ වස්තු වෙනස් වෙන ගානේ ඔබගේ සතුට වෙනස් වෙනවා. ඔබට දුක ඇති වෙනවා. සන්තුට්ටි පරමං ධන. මේ පරම ධනෙ ලබා ගන්න අපිට විවිධාකාර ක්‍රම තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේ සන්තුට්ටි මොකක් කොහොමද සතුට වෙන්න පුළුවන්? ලද දෙයින් සතුට වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද ලද දෙයින් සතුට වෙන්නේ? පින්වත්නි මේ ලෝකේ යම්කිසි පුද්ගලයෙකුට මොන තරම් ධන ධාන්‍ය ලැබුණත් වස්තු සම්පත් ලැබුණත් ඒ මනුස්සයාගේ තණ්හාව වැඩි නම් තණ්හාව උපරිමයට තියෙනවා නම් ඒ මනුස්සයාට කොයිතරම් වස්තු ලැබුණත් මදි. ඒ වස්තුව කොයිතරම් ලැබුණත් එයා තව ගොඩ ගහනවා. හැබැයි යම් කිසි කෙනෙකුට පුළුවන් නම් පින්වත්නි තමන්ට ලැබෙන දේෙන් සතුට වෙන්න පුළුවන් නම් අන්න නියම සතුට. සන්තුට්ටි පරමං ධනං අන්න නියම ධනෙ ලබාගත්ත කෙනෙක්. මොකද දැන් හිතන්නකෝ ඔබට සාමාන්‍යයෙන් ගමනක් යන්න වාහනයක් තියෙනවා. ඔබට අඳින්න පළඳින්න ඇඳුම් ටිකක් තියෙනවා. ඔබට නිවාසයක් තියෙනවා. එතකොට ඔබට රැකියාවක් තියෙනවා. කන්න බොන්න කැම ටික කාලා බීලා ඉන්න පුළුවන්. හැබැයි ඔබ ඒ ටිකෙන් සෑහීමකටපත් නොවි ඔබ තවත් අයගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ කියන්නේ බලන්නකෝ අල්ලපු ගෙදර මිනිස්සයා නම් මට වඩා හොඳ වාහනයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ මගේ වාහනේ තමයි පරණ. හැබැයි මේ තමන්ට ඕන ගමන් ටික යන්න තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් වාහනයක් තියෙන්නේ. හැබැයි අර අල්ලපු ගෙදර මිනිස්සයා වාහනයක් ගෙනාවම ඒක ගැන මේ ආසාවෙන් පැවෙනවා නම් අන්න එයාට සතුට නැති වෙලා. අරක ගැන නම් ආසාවෙන් බලන් ඉන්නේ එයාගේ සතුට නැති වෙලා. ඔබට පුළුවන් නම් මගේ පින්වත්නි තමන්ගේ තරමට තමන්ට පුළුවන් දේවල් ලබාගෙන ඒ දේවල් වලින් සතුට වෙන්න පුළුවන් නම් අන්න නියම සතුට. ඒ තමයි පින්වත්නි සන්තුට්ටි පරමං ධනං. ඒ තමයි නියම ධනය. මොකද නොලැබෙන දේවල් පස්සේ පින්වත්නි ගිහිල්ල වැඩක් නැහැ. තමන්ට පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. ඒ පුළුවන් ප්‍රමාණයෙන් කරගෙන සතුට වෙන්න. එහෙම නැතුව ඔබ හිතන දේවල් ඔබට කරන්න බෑනේ. ඔබට ලැබිලා තියෙන රැකියාවත් එක්ක ඔබට කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා, ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒකෙන් සතුට වෙන්නේ නැතුව ඔබට ලැබිලා තියෙන මිල මුදල් ටික කොයි තරම්ද? ඔබට ලැබිලා තියෙන ධනය, සම්පත් මොනවද? නිවාස, වාහන, රැකියාව. ඒකෙන් ඔබ සෑහීමකටපත් නොවි තව දේවල් ගැන ආසාව වෙවි ඉන්නවා නම් ඔබට අර සතුට හැමදාම නැති වෙනවා. මොකද සමහර වෙලාවට අතීතය ගැන පසුතැවෙනවා. අනේ මට මේ ටික කරන්න බැරි වුණානේ. මම මේ විදිහට ඉගෙනගෙන තිබුණා නම්, මේ රැකියාව මම තෝරගෙන තිබුණා නම් මම ඊට වඩා දියුණු වෙන්න තිබුණානේ. ওই විදිහට විවිධාකාර හීනමවන. එතකොට තමන්ගේ සතුට නොලැබී යනවා මගේ පින්වත්නි. ඒ සතුට එතකොට ඔබ හොයන සතුට ඔබට ලැබෙන්නේ නැහැ. අර පරම ධානය ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ හිතනවා ධනෙ වැඩිපුර හොයාගත්තොත් තමයි මට සතුට තියෙන්නේ කියලා.
හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතුට තමයි පරම දානය කියලා. හිතන්නකෝ මගේ පින්වත්නි යම් කිසි කෙනෙකුට දැන් සල්ලිත් නැහැ මුකුත් නැහැ. ඒ වුණාට යාර සතුටෙන් ඉන්න පුළුවන්. අර ඒ කියන්නේ වස්තු සම්පත් අඩුයි. භික්ෂුවක් හිතන්නකෝ. භික්ෂුවකට සිව්පසේ ඇරෙන්න වෙන දේවල් නැහැනේ. හැබැයි මේ සාමාන්‍ය බාහිර සමාජ මිනිසුන්ට වඩා සතුටෙන් ඉන්නවනේ පින්වත්නි. එක දවසක් බුදුරජාණන් වහන්සේ අලවුනුවර එක ස්ථානයක වැඩ සිටිනවා. ඒ වැඩ සිටිනකොට හත්තක ආලවක කියන රාජකුමාර පුත්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එදා කොළරොඩු මත තමයි සැතපීලා ඉඳලා තින්නේ රැලි වෙනකම්. මේ හිම වැටෙන සීතලේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ මෙතනද සැතපීලා හිටියේ රැ? ඔබ වහන්සේ සුවසේ සැතපුණාද? ඔබ වහන්සේ සතුටින් හිටියද කියලා අහනවා. ඔව් ආලවක මම හත්ත කාලවක මම හිටියා මම සතුටින් හිටියා. මේ ලෝකේ යම් කිසි පුද්ගලයෙක් සතුටින් ඉන්නවනම් ඒ සතුටින් හිටපු පුද්ගලයන් අතර එක්කෙනෙක් තමයි මමත් කියලා. කොහොමද අර ඊට පස්සේ මේ හත්ත කාලවක අහනවා බුදුරජාණන් වහන්සේ මේ කොළරොඩු ගොඩක් උඩ සැතපීලා ඔබ වහන්සේ කොහොමද එහෙම සතුටින් හිටියා කියලා කියන්නේ? රජවරු රජ සම්පත් වල රජ සම්පත් මේ විඳගෙන ඒ වගේ සතුටු වෙනවා. සිටුවරු සිටු සම්පත් විඳගෙන සතුටු වෙනවා. පංචකාම ගුණයන්ගෙන් සතුටු වෙනවා. ඒවත් එක්ක ඉඳලා මහා මාලිගාවල සැතපීලා ඒගොල්ලෝ උපරිම සැප සම්පත් ලබා ගන්නවා. ඒ වගේ සතුටු වෙනවා. ඔබ වහන්සේ කොහොමද මේ කැලේකට වෙලා මේ කැලේ කුණුරොඩු ගොඩක් උඩ සැතපීලා ඔබ වහන්සේ කොහොමද කියන්නේ සතුටින් ඉන්නවා කියලා. එතකොට කියනවා ආලවක මට රජවරුන්ට වගේ රකින්න වස්තු නැහැ. අල්පෙච්චයි. එතකොට මට මගේ වස්තු නැති වෙයි කියලා මට දුකක් නැහැ. ඒක නිසා මට හොඳට සැපසේ නිින්ද යනවා. මම සතුටින් ඉන්නේ. මට රාගය ඇති වෙන්නේ නැහැ. මං රාගය මුලින් සිඳලා තියෙන්නේ. මට තණ්හාව නැහැ. මට ද්වේෂය ඇති වෙන්නේ නැහැ. මගේ දේවල් කඩා වඩා ගනී කියලා මට කාත් එක්ක තරහක් ඇති වෙන්නේ නැහැ. මම අවිද්‍යාව දුරු කරලා ඉන්නේ. මම ප්‍රඥාවන්තෙක්. ඉතින් ඒක නිසා මට ඔය මොන දේවල් ඇසුරු කරත් මේ මට සතුට කියන එක මගේ සතුට නැති වෙන්නේ නැහැ කියලා හත්ත කාලවකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද පින්වත්නි මේ ලෝකයේ ඔබ කවදාවත් මේ ලෝකෙන් පින්වත්නි සතුට බලාපොරොත්තු වෙන්න එපා. ඔබ හිතන්නකෝ ඔබ සතුට සාමාන්‍ය මේ ජීවිතයේ එදිනදා ජීවිතේ ජීවත් වෙනකොට මේ බාහිර වස්තු මත බාහිර පුද්ගලයන් මත මේ බාහිර පුද්ගලයන් පෙන්වන මාර්ගයන් ඔස්සේ ගිහිල්ලා පින්වත්නි සතුට හොයන්න එපා. ඒක ඔබට හොයාගන්න පුළුවන් සතුටක් නෙවෙයි හැමදාම. අර ලද දෙයින් සතුට වෙන්න ඕනේ. හැබැයි මේ කියන්නේ ලද දෙයින් සතුට වෙන්න කියලා මගේ පින්වත්නි ඔබ හිතන්නකෝ ඔබට යම් කිසි මුදලක් උපයා ගන්න අවස්ථාවක් තියෙනවා. අනේ ඔබ නැත්තම් ඔබ එතකොට කම්මැලිකමේ ඉන්නවා. අනේ මට මේ ලැබිච්ච ටික මද කියලා කම්මැලිකමේ ඉන්නවා. ඒ ඇවිල්ලා මේ ලද දෙයින් සතුටු වීම නෙවෙයි ඒක. ඒ කියන්නේ උත්සාහ කරන්න ඕන තැන උත්සාහ කරන්න ඕන. කම්මැලිකමට අතහැරලා දාලා ඉන්නවා කියන එක ලද දෙයින් සතුටු වීම නෙවෙයි. ඔබට උත්සාහ කරන්න පුළුවන් නම් යම් කිසි දෙයකට ලබා ගන්න පුළුවන් නම් යම් කිසි දෙයක් මිල මුදලක් හෝ වේවා දාන්නයක් හෝ වේවා යම් කිසි වස්තුවක් ලබා ගන්න පුළුවන් නම් ඒකට උත්සාහ කරන්න ඕන. ඒකට වීරිය කරන්න ඕන. නැතුව කම්මැලිකමෙන් නම් අනේ මට ලැබිලා ටික තියෙන ටික මදෑ කියලා ඉවරලා ඉන්නවනම් ඒක කම්මැලිකම. ඒක ලද දෙයින් සතුටු වීම නෙවෙයි. ඒක නිසා මේ දෙක පටලවා ගන්න එපා. ලද දෙයින් සතුටු වීම කියන්නේ කම්මැලිකමට නෙවෙයි. Tamanට පුළුවන් උපරින් උත්සාහ කරලා ඒ තියෙන සම්පත් එක්ක සතුටින් ගත කරන එක. නැතුව කම්මැලිකමේ ඉඳලා අනේ මට නම් අරව ඕනේ නැහැ මේ කියලා ඊට පස්සේ හිත රිද්දාගෙන ඉන්න එක නෙවෙයි. එහෙම වුණොත් අර සන්තුට්ටි පරමදන්නේ ලබා ගන්න වෙන්නේ නැහැ සතුට. තව මගේ පින්වත්නි ඔබ හිතන්නකෝ තව එක කාරණයක් තමයි දානය කියන්නේ. ඔබ හිතන්නකෝ ඔබගේ සතුට රඳා පවතින්නේ මේ වස්තුන් මත නම් ඒ වස්තුන් වෙනස් වෙනකොට හැමදාම සතුට වෙනස් වෙනවා. හැබැයි මගේ පින්වත්නි ඔබට පුළුවන් නම් දානයක් දෙන්න යම් කිසි වෙලාවක හිතන්නකෝ ඔබ පාරේ යනකොට ඔබ කවදා හරි දීලා තියනවද ওই පාරේ යන බලු පැටියෙකුට යෝගට් එකක් හරි අරන් දීලා තියනවද බිස්කට් පැකට් එකක් හරි. එහෙම අරන් දීලා තියනවා නම් ඔබ හිතන්නකෝ දැන් මං අහනවා ඔබ ගිය සතියේ සෙනසුරාදා උදේට මොනවද කෑවේ කියලා මං අහුවොත් ඔබට මතකයිද? ඔබට මතක නෑනේ. මොකද ඒක විශේෂයක් නෑ. ඒක හපු දෙය දැන් මතක නෑ. හැබැයි ඔබ කවදා හරි මීට අවුරුද්දකට කලින් හරි බල්ලෙකුට බනිස් ගෙඩියක් පාරේදී අරන් දීලා තියෙනවා නම් ඔබට මතකයිනේ බනිස් එක අරන් දීපු තැන මතකයි, කඩේ මතකයි, බල්ලගේ පාට මතකයි. පින්වත්නි
අර යම් කිසි දානයක් දීලා හරි අර වගේ පොඩි දෙයකින් හරි සතුට වෙන්න පුළුවන් අන්න නියම සතුට. අර විවිධාකාර සින්දුත් හැදිලා තියෙන්නේ. කෑදේ ගඳයි දුන්දේ සුවඳයි ඔය වගේ දේවල්. මේ කියන්නේ පින්වත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එතනක් තියෙන්නේ. සන්තුට්ටි පරමන්දන. සතුට ලබා ගන්න නම් පින්වත්නි ඒක මේ ආමිෂව නෙවෙයි, නිර්ආමිෂව හොයන්න සතුට. ඔබට අර වගේ චූටි බලු පැටියෙකුට යෝගට් එකක් දීලා බලන්නකෝ. ඒ සතා කන දිහා බලලා ඒක සතුට වෙන්න පුළුවන්. ඔබට ඔබගේ අතේ මුදල් තියෙනකොට පඩිගත් දවසට හරි පාරේ යනකොට ඔබ ওই පොඩි සතෙක් ඉන්නකොට පල්ලෙකුට පූසෙකුට ওই පාරයින් ඉන්න සතෙකුට පොඩි කෑමක් අරන් දෙන්නකෝ. ඒකෙන් ලැබෙන සතුට කොයිතරම්ද කියලා. ඔබ කොයිතරම් දේවල් කෑවත් ඔබට ලැබෙන මුදලින් ඒක ඒ වෙලාවට පොඩි සුඛ වේදනාවක් ඉපදුනාට ඒ වෙලාවට පොඩි සතුටක් ඉපදුනාට හැබැයි ඒක හැමදාම මේ හිතලා සතුට වෙන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මං මේවා කෑවා කියලා. ඒ පංචකාම ගුණේ විඳගෙන ඊට පස්සේ ඒක ආපහු වමාර කනවා වගේ එකක් කරන්නේ. ඒක කොහොමද ඊට පස්සේ ඒව මතක් කර ඉන්නවා කියන්නේ ආයෙ නිතරම අකුසල සිත් උපදින්නේ. රාග සිත් උපදින්නේ. හැබැයි අර වගේ පොඩි සතෙකුට පොඩි කෑම එකක් දීලා පොඩි චූටි මුදලක් වේදම් කරන්නකො බිස්කට් පැකට් එකක් අරන් දීලා. ඒ වගේ එකක් කරාම කොයිතරම් සතුටයිද? ඒ වගේ දේවල් මත ඒ නිර්ආමිෂව අර ලැබෙන සතුට අන්න ඒ සතුට බලාපොරොත්තු වෙන්න පින්වත්. නැත්නම් අර සන්තුට්ටි පරමං දනං කියලා Tamanට සතුට නොලැබෙන තැන් වලින් සතුට ප්‍රාර්ථනා කරලා ඒ නිවැරදි ධනෙ ලබා ගන්න බෑ. ධනෙ නෙමෙයි සතුට. සතුට තමයි ධනෙ. ඒක නිසා ඔබගේ සතුට රැක ගන්න ඔබ උත්සාහ කරන්න. ඒ වගේම තමයි මගේ පින්වත්නි ආධ්‍යාත්මික දියුණුව කියන එක. මේ ආධ්‍යාත්මික දියුණුව සලසගත්තේ නැත්නම් කිසිම විදිහකට අපිට සතුට කියන එක ලැබෙන්නේ නැහැ. මොකක්ද ආධ්‍යාත්මික දියුණුව කියන්නේ? පින්වත්නි මේ අපිට සැප එනවා, දුක එනවා, ඊට පස්සේ ලාභ එනවා, අලාභ එනවා, යස එනවා, අයස එනවා, සමහර ලාට නිന്ദා එනවා, ප්‍රශංසා එනවා. මේ විදිහට විවිධාකාර අෂ්ටලෝක ධර්මයන් අපිට විඳින්න සිද්ධ වෙනවා. අෂ්ටලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් අකම්පිතව හිතක් ඔබට හදාගන්න පුළුවන් නම් අන්න ඒ අකම්පිත හිතක් හදාගන්න පුළුවන් නම් එහෙම වුණොත් පින්වත් ඒ යම්කිසි හිතන්නකෝ මේ සංස්කාරයන් ගැන කල්පනා කරනවා ඔබ. ඒ සංස්කාරයන් ගැන නිවැරදි කල්පනාවකට යොමු වෙලා ඔබට අකම්පිත හිතක් හදාගන්න පුළුවන් නම් අන්න සන්තුට්ටි පරමං දනං මොන දේ නැති වුණත් ඔබට සතුටින් ඉන්න පුළුවන් මගේ පින්වත්නි. ඒකට ඔබ උත්සාහ කරන්න මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේ. මොකද ඔබට ලැබිලා තියෙන ආරෝග්‍ය පරමාලාභ වුණාට අපිට ලැබිලා තියෙන කය හැමදාම නිරෝගී භාවය පවත්වා ගන්න පුළුවන් කයක් නෙමෙයි. ඒක නිසා ඒක හොඳට තේරුම් අරගෙන ඔබට කන්න පුළුවන් ඒ කියන්නේ අසනීප අමාරු හැදෙයි කියලා හැදෙන කෑම වලින් ටිකක් වැළකීලා ඒව අඩුවෙන් භාවිතා කරලා පුළුවන් තරම් නිරෝගීව ඉන්න උත්සාහ කරන්න. හැබැයි ඔබට ලැබිලා තියෙන කය කොහොමද ජරාවටපත් වෙන එකක්, ව්‍යාධියටපත් වෙන එකක්, මරණයටපත් වෙන එකක්. ඒකෙන් ඔබ බලාපොරොත්තු වෙන්න එපා. අනේ මගේ ශරීරයේ සුවපත්ව පැවතීවා හැමදාම කියලා. මොකද ඔබට පිළිකාවක් හැදෙන්න පුළුවන්. වකුගඩු අමාරුවක් හැදෙන්න පුළුවන්. හෘද රෝගයක් හැදෙන්න පුළුවන්. ඔබට අංශභාගය හැදෙන්න පුළුවන්. ඔය ඕන දෙයක් වෙන්න පුළුවන් මේ කුණු කයේ හැටි මගේ පින්වත්නි. ඒ වගේම තමයි ඔබගේ සතුට පින්වත්නි කිසිම වෙලාවක බාහිර සාධක මත රඳා පවත්වා ගන්න එපා. ඒක හරි අපරාධයි. බාහිර කවුරුස් පුද්ගලයෙක් හෝ වේවා යම් කිසි වස්තුවක් හෝ වේවා ඒවා නිතරම වෙනස් වෙන සුළුයි. ඔබගේ බිරිඳ, ඔබගේ ස්වාමියා ඒගොල්ලෝ හැමදාම ඔබ කැමති විදිහට ඉන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනස් වෙනවා, හිත වෙනස් වෙනවා. එතකොට ඔබට බාහිර වස්තු මත නම් ඔබගේ සතුට රඳා පවත්වන්නේ අනේ අර වස්තු වෙනස් වෙන ගානේ ඔබගේ සතුටක් නැති වෙලා යනවා. හරි අපරාධිනේ මගේ පින්වතුනි. මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන වෙලාවේ හිතේ සතුටෙන් ඉන්න බැරි නම් මේ ලෝකෙවත් අඩුම ගානේ. පරලෝකය ගැන අපි පස්සේ කතා කරමුකෝ. මේ ලෝකෙවත් පින්වත්නි මේ ධර්මයේ ලැබිලවත් ඔබට සතුටෙන් ඉන්න බැයි නම් හරි අපරාධිනේ. මේ ධර්මයේ මගේ පින්වත්නි නිකන් මේ ධර්මයේ පොතක තියෙනවා මම පැත්තක ඉන්නවා මම බෞද්ධයෙක් කියලා එහෙම නෙවෙයි. මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපා ගන්න ඕන. ඒ ගලපා ගැනීම තුළ තමයි අපිට මේ සතුට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ළඟා කර ගන්න පුළුවන් වෙන්නේ. මේ උතුම්ම ධනෙ වෙච්ච සතුට අපිට ළඟා කර ගන්න පුළුවන් වෙන්නේ මේ ධර්මයේ හැසිරුණොත්. මේ ධර්මය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අල්පේච්ඡතාවය පුරුදු කරන්න. තමන්ට ලැබිලා තියෙන එකෙන් සතුට වෙන්න බලන්න. නොලැබෙන දේවල් පස්සේ දුවන්න එපා. එහෙම වුණොත් ඔබට අනේ මට අර දේව ලබා ගන්න බැරුණානි කියලා ආපහු දුක් වෙන්න තමයි වෙන්නේ. අතීතය ගැන කවදාකවත් වෙච්ච දේවල් දැන් මොනවා හරි වැරදි වෙලා තියෙනවා නම් ඔබ අතින් අකුසල කර්ම හෝ වෙලා තියෙනවා නම් ඒව ගැන පසුතැවිතැවි ඉන්න එපා. ඔබගේ සතුට නැති වෙලා යනවා.
ඒ වගේම තමයි පින්වත්නි අනාගතය ගැන හීනමවන්න එපා. අනාගතය ගැන බිය වෙන්න එපා. එතකොටත් ඔබගේ සතුට නැති වෙලා යනවා. මේ වර්තමානයේ පින්වත්නි වර්තමානයේ ඔබ කුසල කර්ම කරමින් දානයක් දෙමින් ওই විදිහට යම් කිසි ඒ කියන්නේ ඔබ මේ ලෝකේ යහපත් කියලා තියෙන කර්ම තියෙනවනේ. යහපත් මේ ඔබ කරන මොනවා හරි හොඳ වැඩක් කරලා මේ වර්තමානයේ ජීවත් වෙන්නකෝ. අන්න එතන තමයි නියම සතුට තියෙන්නේ. නිවන් දකින්න එක තව ටිකක් ඈතනේ තියෙන්නේ. ඒකට කලින් මේ ලෝකේ ලස්සනට සතුටින් ජීවත් වෙලා ඉන්න. සන්තුට්ටි පරමං ධනං. පරම ධනෙ සතුටයි මගේ පින්වතුනි. නිරෝගීකම ටිකක් හරි තියාගෙන සතුට නැතුවම නිරෝගීකම ටිකක් හරි තියාගත්තා කියමුකෝ. එහෙම හරි නිරෝගීකම පැත්තක තියා සතුට ගැන හිතන්නකෝ. සතුටක් නැත්තම් පින්වත්නි මේ ධර්මයවත් අවබෝධ කරගන්න බෑනේ. අඩුම ගානේ මේ ලෝකෙවත් සතුටෙන් ඉන්න එපේ. සතුටෙන් හිටියොත් තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයවත් හොයන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා පින්වත්නි ඔබගේ සතුට බාහිර වස්තුන් මත රඳා පවත්වා ගන්න එපා. ඔබගේ අම්මලා තාත්තලා ඔබ යම් කිසි වෙලාවක දාලා යන්න ඉන්න අය, ඔබගේ දරුවෝ ඔබව දාලා යන්න ඉන්න අය, ඒගොල්ලෝ මරණයටපත් වෙනකොට ඒගොල්ලෝ නිසාන ඔබ සතුට පවත්වා ගන්නේ. අනේ අපරාධ පින්වත්නි. ඒගොල්ලෝ ජරාවට ව්‍යාධියටපත් වෙනකොට මරණයටපත් වෙනකොට ඔබගේ සතුට වෙනස් වෙනවා. එතකොට ඔබට අඬන්න වෙන්නේ. අනේ පරම ධනෙ ඔබට ලැබිලා නැහැ එතකොට. ඔබට කොයි තරම් ධන දාන්‍ය තිබුණත් එතකොට මගේ පින්වත්නි කොයි තරම් ධනය ලැබිලා තිබුණත් සතුට හිතේ නැත්තම් අර තියෙන ධනෙන් එකක්වත් වැඩක් නැහැ. මොකද සතුට තමයි නියම ධනෙ. ඒක නිසා බාහිර සම්පත් මත බාහිර වස්තු මත ඔබගේ සතුට රඳා පවත්වන්න එපා. මේ ලෝකයේ දේවල් ඒ කියන්නේ මේ ලෝකෙ මිනිස්සු විවිධාකාර දේවල් පෙන්වනවා. මේක කරොත් නම් ඔයාලට සතුටින් ඉන්න පුළුවන් කියලා. හැබැයි පින්වත්නි ධර්මයට අනුකූල නෙවෙයි නම් ඒ කියන කිසිම දෙයක් පින්වත්නි ඔබට සතුටින් ඉන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ ආමිෂ වලින් කවදාවත් අපිට සතුට වෙන්න බෑ. සතුට වෙන්න පුළුවන්. ඒක తాවකාලිකයි. ඒව වෙනස් වීම තුළ අපේ හිත වෙනස් වෙනකොට ඒව වෙනස් වීම තුළ අපේ අර සතුට කියන එක වෙනස් වෙලා යනවා. ඒක නිසා මගේ පින්වත්නි බාහිර වස්තු මත කිසිම හේතුවක් නිසා ඔබගේ සතුට රඳා පවත්වා ගන්න එපා. කිසිම පුද්ගලයෙක් ගැන ඕනවට වඩා විශ්වාස කරන්න එපා. විශ්වාසවන්ත මිනිස්සු ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ එතන ඊළඟ පදයෙන් කියන්නේ විශ්වාසා පරමා ඥාති. විශ්වාසය තමයි පරම ඥාති. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං. තුන්වෙනියට කියන්නේ විශ්වාසා පරම ඥාති. නියම ඥාතියා කවුද? විශ්වාසවන්තයා. ඒක තැනක අටුවාවේ සඳහන් කරනවා තමන්ගේ අම්මා තාත්තා හරි නැත්තම් නැන්දා මාමා කෙනෙක් හරි කවුරු හරි ලේ ඥාතියෙක් හරි ඒවා ඒ ඥාති ඔබට විශ්වාස නැත්තම් කියන්නේ විශ්වාසය රකින්නේ නැති කෙනෙක් නම් අම්මා තාත්තා හරි කමක් නැහැ එයා ඥාතියෙක් නෙවෙයි කියලා කියනවා. එතකොට කවුද මේ පරම ඥාතියා කියන්නේ? ඥාතියා නම් විශ්වාසය රකින්න කෙනා යම් කිසි කෙනෙක් ලේ ඥායෙක් වෙන්න පුළුවන්, ඔබගේ අඳුරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්, මේ ඒ කියන්නේ ළඟින් ලේ ඥායෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක් නැන්දෙක් මාමෙක් අම්මෙක් තාත්තෙක් නොවෙන්න පුළුවන්. හැබැයි විශ්වාසවන්ත පුද්ගලයෙක් නම් විශ්වාසය රකින්නවා නම් අන්න එයාට කියනවා නියම ඥාතියා කියලා. විශ්වාසා පරම ඥාති. පරම ඥාතියා විශ්වාසයයි. පින්වත්නි ඔබ කවදාකවත් ඔබගේ ළඟ ඉන්න මිනිස්සුන්ගේ ඔබ ඇසුරු කරන කිසි කෙනෙක්ගේ විශ්වාසය කඩ කරන්න එපා. මොකද එතකොට ඔබ දැක්කත් ඒ මිනිස්සුන්ට සතුටක් නෙවෙයි උපදින්නේ. අනේ අර මිනිස්සයා නම් බොරුකාරයෙක්. මේ විශ්වාස කඩ කරන මිනිස්සෙක් කියලා හිතෙනවා. ඔය බොරු කියන මිනිස්සෙක්. ඒ මිනිස්සයා නම් ඇසුරු කරලා වැඩක් නැහැ. මේ ලෝකෙන් ඔබ කොන් කරනවා. දැන් හිතලා බලන්නකෝ. ඔබ මිනිස්සුත් එක්ක හොඳට විශ්වාසවන්තව කටයුතු කරනවා නම් ඔබගේ ජීවිතේ ඔබ කොහේ හරි තැනක ගියත් පින්වත්නි මේ මිනිස්සයා නම් ඔබට අහන්න ලැබෙන මේ මිනිස්සයා නම් කොච්චර හොඳ මිනිස්සෙක්ද? ඔහොම මිනිස්සයා ඔහොම හිටියට හරිම විශ්වාසවන්ත මිනිස්සෙක්. ඕන රහසක් කියන්න පුළුවන්. ඕනම දෙයකට විශ්වාසයි. ඒ වගේ කටකතා පැතිරෙනවා. ඔබ හැබැයි ඔබ නිතර යම් කිසි පුද්ගලයෙක්ගේ රහස රකින්න නැත්නම් ඒවා තන කියනවනම් ඔබ පින්වත්නි එතකොට ඊට පස්සේ ඔබ මේ සමාජයෙන් කොන් කරනවා. ඔබ සමාජයෙන් ගණන් ගන්නෙ නැහැ. ඔබ අවිශ්වාසවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක නිසා විශ්වාසය කියන එක මිනිස්සු ළඟ රඳාපවතින තරමට තමයි පින්වත්නි ඔබට තව පිරිස් වැඩි වෙන්නේ, ඥාතින් වැඩි වෙන්නේ. මොකද ඥාතියා කියන්නේ ලේ ඥාතියට නෙවෙයි. බුද්ධ ශාසනයේ ඥාතියා කියලා කියන්නේ විශ්වාසය රකින්න නම් අන්න එයා තමයි නියම ඥාතියා කියලා කියන්නේ. තමන්ගේ අම්මා තාත්තා හරි දුව දරුවෝ හරි කමන්නේ නැහැ. විශ්වාසය රකින්නේ නැත්නම් ඒගොල්ලෝ නියම ඥාති නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒකින්ද
නීරෝගිකව බලාපොරොත්තු වෙනවා වගේම සතුට බලාපොරොත්තු වෙනවා වගේම පින්වත්නි මේ විශ්වාසය මත තමයි රඳා පවතින ඥාතිත්වය. ඒක නිසා ඔබගේ විශ්වාසය කඩ කරන අවස්ථා ඔබට කොයිතරම් මේ ලෝකෙන් මොන දේවල් ලැබුණත් ඔබට මේ විශ්වාසය කියන එක පළුදු කරගන්න එපා යම් කිසි පුද්ගලයෙක් එක්ක. මොකද පින්වත්නි නිබ්බාණං පරමං සුඛං නියම පරම සුවය තමයි නිර්වාණය. මේ නිර්වාණය කියන පරම සුවය ලබන්න කලින් මගේ පින්වත්නි මේ මනුස්ස ලෝකේ මනුස්ස ජීවිතේ ලබන්න පුළුවන් සුවයවත් ලබලා ඉන්න බෑ. මේ මනුස්ස ලෝකේ මනුස්ස ගුණධර්ම ටික හදාගත්තොත් තමයි උත්තරී මනුස්ස ගුණධර්ම අපිට ලබන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නම් පින්වත්නි නිර්වාණය කියන එක ඔබට හීනයක් තමයි. මොකද නිවන් දකින්නවා කියන එක මේ හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. නිකන් මේ හිතුන විදිහට කරන්න පුළුවන් එකක් නෙවෙයි අකුසල කර්ම කර කර. මනුස්ස ගුණධර්ම තියෙන්න ඕන. ගුණධර්ම හැදුනොත් තමයි මාගේ පින්වත්නි ඔබට යම් කිසි දවසක නිර්වාණය කියන උතුම් සම්පත්තිය උතුම් සුඛය ලබා ගන්න පුළුවන් වෙන්නේ. නිබ්බාණං පරමං සුඛං. මේ ලෝකේ මොන තරම් සැප තිබුණත් මාගේ පින්වත්නි ඒවා ආමිෂය මත රඳා පවතින සැපවල. නිබ්බාණං පරමං සුඛං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිර්වාණය තමයි පරම සුඛය. මොකද ඔබ හිතන්නකෝ මේ ලෝකේ පින්වත්නි මොන වස්තුව මත මොන පුද්ගලයා මත කවුරු මත ඔබගේ සතුට රඳා පැවැත්වුවත් ඒවා හැමදේම తాවකාලිකයි. ඒ සෝයන් අපි හැමෝම කැමතිනේ සතුටෙන් ඉන්න. සැනසීමෙන් ඉන්න කැමතිනේ. සැපෙන් ඉන්න කැමතිනේ. ඉතින් ඒ සැපය ඔබ ලබාගෙන සැපය නිකන් වෙනස් වෙලා යන එකක් නම් ඒ සැප හැමදාම නැත්තම් ඒ සැප එකක්වත් වැඩක් නැහැ නේ මගේ පින්වතුනි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ගොම බින්දුවකවත් සැපයක් තියෙනවා නම් මම නිර්වාණය කියලා එකක් පනවන්නේ නැහැ මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද මේ ලෝකේ මොන දේවල් කරත් මගේ පින්වත්නි ජරාවටපත් වෙන්න සිද්ධ වෙනවා. ව්‍යාධියටපත් වෙන්න සිද්ධ වෙනවා. මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් වලින් යුක්තයි නම් මේ ලෝකේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ තිරිසන් ලෝකේ සතර පායේ කොහේ ඉපදුනත් දිව්‍ය තලවල කොහේ ඉපදුනත් මනුස්ස ලෝකේ කොහේ ඉපදුනත් බ්‍රහ්ම ලෝකේ කොහේ ඉපදුනත් මේ ජරා ව්‍යාධි මරණ කියන කුරුමයි නම් මගේ පින්වතුනි මේ සංස්කාර ලැබලා ආපහු වැඩක් නැහැ. ඒ නිසා තමයි අපි මේ වීර්ය කරන්න ඕන බුද්ධ ශාසනයේ වටිනාකම මොකක් නිසාද? මේ නිර්වාණය කියන එක තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයේ මේ නිර්වාණය කියන එක තේරුම් ගන්න. මේ සංසාර චක්‍රයෙන් මිදලා යන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට අපි උත්සාහ කරන්න ඕන. ඒකට උත්සාහ කරන්න නම් මගේ පින්වතුනි මුලින් අර මනුස්ස ගුණ ධර්ම ටික හදා එන්න ඕන. මේ ජීවිතේ ඔබගේ මනුස්ස ගුණ ධර්මයක් එකක් හදා ගන්නවා නම් ඒ හදාගන්න එක සසරටම තමයි මගේ පින්වතුනි. ඔබගේ වැරදි අඩුපාඩු එකක් හදා ගන්නවා නම් ඔබ සත්තු මරනවා නම් සත්තු මරණ එක නවත්තන්න. මදුරුවෙක්වත් මරන්නේ නැතුව ඉන්න මේ ඔබ අදිෂ්ඨාන කරගන්න. ඔබ මොකක් හරි දෙයක් පින්වත් සසරේ පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන දේවල් සසරේ දිගටම යනවා. ඔබ පොඩිවට හරි මොන එක දේවල් හොරකම් කරගෙන ඉන්න පුද්ගලයෙක් නම් අදම නවත්තන්න. නිකන් විහිළුවට හරි හොරකමක් කරනවා නම් ඒව අදම නවත්තන්න. ඔබ පුරුදු කරන දේවල් සසරටම මගේ පින්වතුනි. මොකද බුද්ධ ශාසනයක් ලැබිලා බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරොත් විතරයි අපිට මේ නිර්වාණය කියන එක මොකක්ද කියලාවත් අහන්න ලැබෙන්නේ. නැත්නම් නිවන කියන්නේ මොකක්ද කියලාවත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. මේ සංසාර චක්‍රය කොහොමද මිදෙන්නේ? මේකට මිදෙන්න මාර්ගයක් තියනවද? මේව අහන්න ලැබෙන්නේ පින්වත්නි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙච්ච වෙලාවක විතරයි. ඉතින් ඒකයි මේකේ වටිනාකම. ඒකයි මේ නිර්වාණය පරම සුඛය වෙන්නේ. මොකද යම් කිසි තැනක මගේ පින්වත්නි යම් කිසි ජරාවකටපත් වෙන්නේ නැත්නම් වයසට යන්නේ නැත්නම් හිතන්නකෝ ලෙඩ වෙන්නේ නැත්නම් හොස්පිටල් නැත්නම් ඊට පස්සේ මෝචරි නැත්නම් පිළිකාරෝහල් නැත්නම් වකුගඩුව ආට්ටු නැත්නම් හොඳයිනේ පින්වතුනි. කොහේ හරි මරණයටපත් වෙන්නේ නැත්නම් හිතන්නකෝ මරණයටපත් වෙනකොට කොයිතරම් දුකක් විඳිනවද මිනිස්සු. ආර්ය ශ්‍රාවකයෝ පවා මරණ ආසන්න මොහොත විස්තර කරලා තියෙනවා ඒගොල්ලන්ට දරා ගන්න බැරි තරම් වේදනාවක් දුකක් දැනෙලා තියෙනවා කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් මේ ලෝකයේ කොතන ස්කන්ධ පහළ වුණත් ස්කන්ධ කියන්නේ මේ ඔබ මම කියන මේ නාම රූප ධර්ම නැත්නම් මේ සත්‍යය කියන්නේ පංචස්කන්ධ කියන්නේ මේ ස්කන්ධ කොහේ පහළ වුණත් පින්වත්නි මෙවුවා නිට්ටයව පවතින්නේ නැහෙනි. වෙනස් වෙන සුළු වෙනි ජරාවටපත් වෙනවනේ. වයසට යන ස්කන්ධ තින් තියෙන්නේ. ඔබගේ තරුණකම හැමදාම පවතින්නේ නැහැ. ඒක ටික ටික විය කියලා යනවා. ඔබ ළඟ ඉන්න ඔබ ආදරය කරන සුරතලුන් ඔබගේ අම්මා තාත්තා ඒ හැමෝම ඔබට නැති වෙලා යන්න ඉන්න අය. සසරේ ඕන තරම් ඔය වගේ ඥාති හිත මිත්‍රාදී
තමන් කැමති විදිහට තමන් බලාපොරොත්තු වෙන විදිහට ලැබිලා ඇති. හොඳ අය ලැබිලා ඇති. කෝ ඒ හැම එකක්ම දාලා ඇවිල්ලානේ. ඒ වගේම පින්වත්නි මේ මනුස්ස ජීවිතය ලැබිලත් ඔබට ලැබිලා තියෙන ওই වස්තු හැම එකක්ම දාලා යන්න වෙනවා. සංසාරේ ඔබට යන්න සිද්ධ වුණොත් මගේ පින්වත්නි කොයිතරම් වස්තු සම්භාරයක් රැස් කරත් අම්මලා තාත්තලා පිළ මුදල් ගේ දොරවල් සොරදල් සතුන් මොන දේවල් රැස් කරත් ඒ සංස්කාර නිට්ටියව පවතින්නේ නැහැ. එතකොට ඒ දේවල් අම්මා මැරෙනකොට දුකයි තාත්තා මැරෙනකොට දුකයි තමන්ගේ බිරිඳ තමන්ව දාලා යනකොට දුකයි තමන්ගේ ස්වාමියා තමන්ව දාලා යනකොට දුකයි අනේ දරුවෝ මේ තමන් බලාපොරොත්තු වෙන විදිහට නැති වෙනකොට දුකයි ඒගොල්ලොන්ගේ මරණයේදී දුකයි හැම දෙයකටම දුකයි පින්වත්නි මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා කියන්නේම ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ කොහේ හරි ගොම බින්දුවකවත් සැපයක් තියෙනවා නම් නිර්වාණය කියලා එකක් මම පණවන්නේ නැහැ මහණෙනි කියලා. එහෙම සැපක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන නිර්වාණය පණවන්නේ නැහැ පින්වතුනි. ඒක නිසා මේ උතුම් නිර්වාණය කියන්නේ මොකක්ද? ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති නිර්වාණයට මම පත්වන්නේ කොහොමද කියලා මේ උතුම් සුඛය, පරම සුඛයට පත් වෙන්න ඔබ උත්සාහ කරන්න. ඒ සඳහා මේ බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගන්න. මොකද බුද්ධ ශාසනය හැමදාම ලැබෙන්නේ නැහැ. බුදුකවරු හැමදාම පහළ වෙන්නේ නැහැ. මේ මනුස්ස ජීවිතය අපිට හැමදාම ලැබෙන්නේ නැහැ. මේ ලැබිච්ච අවස්ථාවේ ඔබ ප්‍රයෝජන ගන්න. මනුස්ස ගුණධර්ම ටික හදාගෙන යන ගමන් මේ උතුම් නිර්වාණය කියන්නේ මොකක්ද? කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න, ඇසුරු කරලා මේ ධර්මය අහන්න, උන්වහන්සේ ළඟින් අහලා බලන්න, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න. අනේ ස්වාමීනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මටත් ටිකක් කියලා දෙන්නකෝ. මොනවද මේ සංසාරය ගැන කියලා තියෙන්නේ? ඔබට ඕන තරම් ධර්මය අහන්න පුළුවන් මේ වර්තමානයේ. ඔබ මේ කුසල කර්මයක විපාකයක් විදිහට ලැබිච්ච මනුස්ස ජීවිතයක් තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරමු මේ පරම සුඛය නිබ්බාණං පරමං සුඛං කියන මේ සුඛය ලබා ගැනීමට මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විශ්වාසා පරමායාති නිබ්බාණං පරමං සුඛං. අද මේ දේශනා කරපු ධර්ම පාඨය ඔබට මේ ජීවිතයත් වගේම පරලෝක ජීවිතයත් සුවපත් කර ගැනීම සඳහා බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා නිවී සැනසී වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ උතුම් නිර්වාණය පිණිසම මේ ධම් පරිහාරය ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බ